තෙරුවන් සරණයි සත්පුරුෂ පින්වතුනි. අද අපි අලුත් තේමාවක් එක්ක කතා කරන්නේ මග්ග ඥානය පිළිබඳව. ගෝත්‍ර භූ ඥානය පසුගිය අවසන් වැඩසටහනදී නිමවටපත් කළා. අපි ඔබට මතක් කළා මේ ඥාන ටික ඔක්කොම එකතු කරලා යම් දේශනාවක් කරන්නට ඕන කියලා පැයක විතර. නමුත් මේ මග්ග ඵල කියන ඥාන ටිකත් එක්කම ඒ ටිකත් ඉවර කරලා මම හිතනවා මේ සාකච්ඡා කරොත් බොහොම වැදගත් වෙයි කියලා. දැන් අද අපි මේ මග්ග ඥානය ගැන කතා කරන්නේ. මොකද්ද මේ මග්ග ඥානය කියන එකෙන් අදහස් වෙන්නේ? මෙතෙන්ට යන්න තමයි පින්වතුනි මේ සියලුම ප්‍රයත්නයන්. පැවිදි වීම වශයෙන් සීල සමාධි ප්‍රඥා පූර්ණය කරගෙන ඒ යන ගමනත් ගිහි පින්වතුන් හැටියට ඔබ දාන සීල ආදි වශයෙන් පින්කම් කරගෙන බණ භාවනා කරගෙන බොහොම වෙහෙස මහන්සියෙන් යන මේ ගමනත් මේ සියල්ල තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පළවෙනි තැනට එන්න. ඒ තමයි මග්ග ඥානය කියලා කියන්නේ. මග්ග ඥානය උපන්නා කියන්නේ ඵලඥානය උපදිනවාමයි. එතකොට මුලින්ම අපිට උපදවා ගන්නට තියෙන්නේ සෝවාන් මාර්ග ඥානය. සෝවාන් මාර්ග ඥානය උපදවා ගත්තොත් ඒ කියන්නේ අට්ඨ පුරිස පුද්ගල කියන ගණයට ඇතුළත් වෙනවා. පුරුෂ පුද්ගල 8 දෙනාට ඇතුළත් වෙනවා. ආර්ය භූමියට පිවිසියා කියලා කියනවා. සෝවාන් මාර්ගස්ථයෙක් සෝවාන් ඵලස්ථයෙක් බවට පත් වෙනවාමයි. ඒක දක්වන්නේ කොහොමද? ඒ මාර්ගස්ථයෙක් ඵලස්ථයෙක් බවට පත්වන තුරු කල්පේවත් විනාශ වෙන්නේ නැහැ කියන. කල්ප විනාශේවත් විනාශ නොවෙනවා හැටියට දක්වනවා. ඒකෙන් ඔබ තේරුම් අරගන්න එය කොයිතරම්නම් ගැඹුරු සහ කොයිතරම් උතුම් අවස්ථාවක්ද කියන එක. එතකොට මේ විදිහට මේ ප්‍රථම මාර්ගය උපදවාගත්ත කෙනෙක් පළමු මාර්ගයේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජනයන් දුරු කරනවා. ඒ ත්‍රිවිධ සංයෝජනයන් සමග අපායগামী කෙලෙස් ටිකක් දුරු කරලා දානවා. අපායগামী මට්ටමේ ටික. මුළුමලින්ම කාමච්ඡන්දේ ව්‍යාපාදේ වගේ දේවල් නැති වෙන්නේ නැහැ. හැබැයි මිත්‍යා දෘෂ්ටිය නම් පින්වතුනි අනුශයත් එක්කම දුරු වෙනවා සෝවාන් මාර්ගයෙන්. අනුශයත් එක්කම දුරු කරනවා ඵලයටපත් වෙන්නේ ඒ දුරු කිරීමෙන් ඒ මාර්ගයෙන් අනතුරුව. එතකොට සෝවාන් මාර්ගයෙන් දුරු කරන කෙලෙස් තමයි ඔය ත්‍රිවිධ සංයෝජනයන් කියලා කියන්නේ. අපි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන්නේ. ඒ මාර්ගයෙන්ම තමයි දුරු කරන්නේ සතර අපාගත වෙන්නට තියෙන අපායগামী කෙලෙස් මට්ටම. එතෙන්ට ගියා නම් පින්වතුනි එතනින් එහා ටික කොහොම හරි කරගන්නට පුළුවන්. මොකද ඊළඟට සෝවන් ඵලයටපත් වෙනවමයි. සෝතාපන්න උතුමන් වහන්සේ නමක් ප්‍රමාද වුණා කියලා කිව්වත් 8 වෙනි භවයක් උපදින්නේ නැහැ. එකෙන් අදහස් වෙන්නේ එතෙන්ට ගිහිල්ලා ප්‍රමාද වෙන එක හොඳයි කියන එක එහෙම නෙමෙයි. ඒ සමහර අයගේ අදහසක් තියෙනවා කොහොම හරි සෝවාන් වුණා නම් වැඩේ හරි. ඊට පස්සේ ඉතින් ওই නිදහසේ ඉන්න පුළුවන් මේ සාමාන්‍ය ජීවිතේ ගෙවාගෙන ඉන්න පුළුවන් කියලා. පින්වතුනි මේ අදහසම තමයි බාධාවක් වෙලා තියෙන සෝවාන් වෙන්න. මොකද මේ කාමයට දැඩි බැඳීම් තියාගෙන ඉන්නකොට දැන් ඒකෙන් අදහස් වෙන්නේ මේකනේ කාමය පරිහරණය කරමින් ඉන්නත් ඕනේ කොහොම හරි අපායට වැටෙන්නේ නැතිව නිවන් අවබෝධ කරගන්නත් ඕනේ. ඉතින් ඔය දෙකම තියාගෙන ඉන්නවා කියන තැන අර කාමයට ලොකු ඉඩක් දීලා තියෙනවනේ. කාමයට ලොකු ඉඩක් දීලා තියෙනකොට කාමච්ඡන්දේ බලවත් වෙනවා. එතන කාමච්ඡන්දේ බලවත් වෙනකොට අනිත් නීවරණත් බල සම්පන්න වෙනවා. අවසානයේදී මාර්ග චිත්තයක් උපදවා ගන්න තියෙන අවස්ථාව ගිලිහිලා යන්නට පුළුවන්. ඒ නිසා අපි පුළුවන් තරම් වෑයම් කරන්නට ඕන මේ කෙලෙස් ටික පවත්වාගෙන යන්නට නෙමෙයි. කෙලෙසුන්ගේ ආදීනව දැනගෙන දැකගෙන මෙන්න මේ මාර්ගඵලයන්ටපත් වෙන්නට. එතෙන්ට යන්නටයි වෑයම් කළ යුත්තේ. කෙලෙසුන් ආස්වාදනීය වශයෙන් බලවන්තව දැනෙනවා කියන්නෙම ආදීනව වැටහෙන්නේ නැහැ කියන එකනේ පින්වතුනි. හරිද? ආදීනව හරියට වැටහෙන්නේ නැහැ කියන එක. ඒකට කාමයට ඔබ දන්නවා කාමයට හේතුව කාම නිරෝධය, කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව, කාමයේ ආස්වාදයේ ආදීන නිස්සරණ. ওই ටික හරියට දැනගෙනම තමයි මේ මාර්ග ඥානයන් උපදව ගන්නට තියෙන්නේ. ඒ නිසා කෙලස් ටිකත් කොහොම හරි පවත්වගෙන යන්න හතර අපායට වැටෙන්නේ නැති වෙන්න මාර්ගඵල ටිකත් ලබාගෙන යන්න කියලා හිතන එක ඒ තරම්ම යහපත් සිතිවිල්ලක් නෙමෙයි. ඔබ වඩාත් උත්සාහවත් විය යුත්තේ මේ ඒවා යාදීනම දැනගෙන නෙක්ඛම්ම සිතිවිලි දියුණු තියුණු කර ගැනීම සඳහා මේ අතිරේක කාරණාවක් ඇටියට මතක් කළේ. සමහර උදවිය එහෙමත් කල්පනා කරන අය ඉන්නවා අපිට හම්බ වෙලා තියෙනවා ඒ වගේ උදවිය.
දැන් අපි මාර්ග ඥානය ගැන කතා කරනකොට පින්වතුනි මොකද්ද මේ ගැන අපිට විස්තර වශයෙන් හම්බ වෙන්නේ? කතං දුබතෝ වුට්ඨාන විවට්ටනේ පඤ්ඤා මග්ගේ ඥානං. එහෙම තමයි මේක හඳුන්වන්නේ. එතකොට මේ උබතෝ ව්‍යත්ථාන විවර්තනේහි ප්‍රඥාව මාර්ගඥානය කියලා කියන්නේ. මොකද්ද මේ මාර්ගඥාණයෙන් සිද්ධ කරන්නේ? මොකද්ද මේ මාර්ගඥාණයෙන් සිද්ධ වෙන්නේ? මේකෙන් පින්වතුනි මුළුමනින්ම මිත්‍යා දෘෂ්ටියෙන් නැගී සිටිනවා. මිත්‍යා දෘෂ්ටියෙන් මුළුමනින්ම නැගී සිටිනවා. ඊළඟට ඒ මිත්‍යා දෘෂ්ටිය හා යෙදිච්ච යම්තා ක්ලේශ ගතීන් තියෙනවා නම් අන්න ඒ ක්ලේශ ගතීන්ගෙන්ද සහ මුලින්ම නිදහස් වෙලා යනවා. ඒක අනවශේෂ නිරෝධයක්. මත්ෙහි හටගන්න එකක් එහෙම නෙමෙයි. අනවශේෂ නිරෝධ වීමක්. ඕක පිළිගත්තේ නැති උදවිය හිටියා. මේ විශේෂයෙන් ඔය තුන්වෙනි ධර්ම සංගායනා කාලේ වගේ එනකොට ඇතම් මිත්‍යා ලබ්ධිකයන් හිටියා. මේ ශාසනය නියෝජනය කරමින් තමයි හිටියේ. ඔබ අහලා ඇති අටලොස් නිකායකට බෙදී ගියා කියලා ඉතිහාසය තුලදී. ඒතකොට මිත්‍යා ලබ්ධිගත් ඇතම් පාර්ශවයන් කල්පනා කරා මේ අනවශේෂ ක්ලේශ නිරෝධය කියන එක ශ්‍රාවකයන්ට ලබන්න බැරි දෙයක් කියලා. ඒ නිසා තමයි රහතන් වහන්සේගේ අරහත්ත්වය පවා ප්‍රතික්ෂේප කළේ ඒගොල්ලෝ. දැන් ඔය මහායානික සමහර සූත්‍රවල දක්වන්නේ සරියුත් තෙරුන් වහන්සේ පවා මත්ෙහි පරිහානියටපත් වෙනවා. ඒ කියන්නේ කෙලෙස් හට ගන්නවා පරිහානියටපත් වෙනවා කියලා නෙමෙයි කියන්නේ. උන්වහන්සේද සහ මුලින්ම කෙලෙස් දුරු කළා නෑ. ඒ නිසා මතු බුද්ධත්වයටපත් වෙලාම තමයි කෙලෙස් දුරු කළ යුත්තේ කියලා. මොකද ඒ අය පිළිගත්තේ නෑ මේ අනවශේෂ ක්ලේශ නිරෝධය ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් ගමන් කරලා ශ්‍රාවකයන්ට සිද්ධ කරගන්න පුළුවන් කියලා. එතකොට ඔබ තේරුම් ගත යුත්තේ ථේරවාද බුදුදහමට අනුව ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නිර්මල සද්ධර්මයට අනුව ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කරන කෙනෙක් කෙලෙස් නිරුද්ධ කරන්නේ අනවශේෂ වශයෙන්මයි. ඒ නිසා මේ පළවෙනි මාර්ගයේදී සෝවාන් මාර්ගයේදී මිත්‍යා දෘෂ්ටිය කියන එක සහ මුලින්ම දුරු කරලා දානවා. ඒක කොයිතරම්ද කියනවා නම් මිත්‍යා දෘෂ්ටිය අනුශයද සහිතවමයේදී දුරු කිරීම සිද්ධ කරන්නේ. ඒ දුරු කිරීමත් එක්කම ඒ මිත්‍යා දෘෂ්ටිය හේතුපාදක කරගෙන මිත්‍යා දෘෂ්ටිය උපනිශ්‍රය කරගෙන හටගන්න අකුසල ධර්මයන් තියෙනවා. අන්න ඒ වයිද බැහැර කිරීම මේකදී සිද්ධ කරනවා. ඒවා අනවශේෂ වශයෙන්ම නිරුද්ධ කිරීමක් තමයි මේකදී අදහස් කෙරෙන්නේ. දැන් මෙන්න මෙහෙම දක්වනවා මිච්ඡා දිට්ඨිය වුට්ඨාති इति කියලා. මේ මිත්‍යා දෘෂ්ටියෙන් නැගී සිටිනවා කියන්නේ කොහොමද කියන එක දක්වනවා. ඔව් එතන පෙන්වන්න කලින් ඔබට මේ කාරණාව කියලා ඉන්නට ඕන. මේ සෝතාපට්ටි මාර්ගක්ෂණයේදී මිච්ඡා දිට්ඨිය වුට්ඨාති මිත්‍යා දෘෂ්ටියෙන් නැගී සිටිනවා. දැන් මේක අදහස වෙන්නේ පින්වතුනි සෝතාපට්ටි මග්ගක්ඛනේ දස්සනට්ඨේන සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨිය වුට්ඨාති. ඒක තේරුම තමයි සෝතාපට්ටි මාර්ගක්ෂණයෙහි සම්මාදිට්ඨිය දර්ශනාර්ථයෙන් නැත්නම් දර්ශනාර්ථයෙන් සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටියෙන් නැගී සිටිනවා කියන එක. මේ මිත්‍යා දෘෂ්ටියෙන් නැගී සිටිනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් හටගත්ත කියන එක නෙමෙයි. මිත්‍යා දෘෂ්ටියෙන් තවදුරටත් මිත්‍යා දෘෂ්ටියෙහි පැවැත්මක් නැහැ. මිත්‍යා දෘෂ්ටියෙන් නැගී සිටිනවා. එතකොට මේ මිත්‍යා දෘෂ්ටියෙන් නැගී සිටින්නට පුළුවන්කම තියෙන්නේ සම්මාදිට්ඨිය දර්ශනාර්ථයෙන් යෙදිලා තියෙන්නේ. දර්ශනාර්ථයෙන් යෙදීම නිසා තමයි මිත්‍යා දෘෂ්ටියෙන් නැගී සිටින්නට පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ මොහොත උදා වෙන්නේ හරියටම ඒ මොහොත උදා වෙනවා සෝතාපට්ටි මාර්ගක්ෂණයේ. දැන් එතකොට අපි සාමාන්‍ය මට්ටමේදී මේ සෝවාන් වෙන්න කියලා හිතාගෙන බණ භාවනා කරගෙන යනකොට මොකද තත්ත්වය? එතකොට මිත්‍යා දෘෂ්ටියෙන් නැගී සිටීමක් වෙන්නේ නැද්ද? පින්වතුනි ටිකින් ටික මිත්‍යා දෘෂ්ටිය දුරු වීමට අවශ්‍ය කරුණ ටික සම්පාදනය කරගෙන යනවා මේ මූලික පියවරේ. නමුත් යම් කිසි තැනක මනාවකට කිව යුතුයිද ඔහු මිත්‍යා දෘෂ්ටියෙන් නැගී සිටියා කියලා. අන්න එය කියන්නට තරම් සුදුසු තැනටපත් වෙන්නේ මාර්ගක්ෂණයෙන්. මාර්ගක්ෂණයෙන් තමයි මේ මිත්‍යා දෘෂ්ටියෙන් නැගී සිටීම සිද්ධ වෙන්නේ. එතකන් අපි කරන්නේ ඒ සඳහා අවශ්‍ය භූමිකාව සකස් කරගෙන යන එකයි.
ඔය කම්මස්සගත සම්මාදිට්ඨියේ ඉඳලා ආර්ය සම්මාදිට්ඨිය භාවිත කරන තැනේ ඉඳලා මේ ඔක්කොම කරගෙන යන්නේ මෙතනට සමීප වන්නට මේට පරිවාරය හදා ගැනීම සඳහා. එතකොට මේ මිත්‍යා දෘෂ්ටියෙන් නැගී සිටින නැත්නම් දර්ශනාර්ථයෙන් සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටියෙන් නැගී සිටිනවා කියනකොට ඒ මිත්‍යා දෘෂ්ටියෙන් නැගී සිටීම කියන එක සිද්ධ වෙන තැන තමයි මේ දක්වන්නේ. මිච්ඡාදිට්ඨිය වුට්ඨාති इति දිඨානුසය පහානේන සමුච්ඡේද වශයෙන් ද්වාසට්ටි බෙහෙදතෝ මිච්ඡාදිට්ඨිතෝ වුට්ඨාති. ඒ කියන්නේ දැන් මෙන්න මෙතන මේ මිච්ඡාදිට්ඨිය වුට්ඨාති කියන මිත්‍යා දෘෂ්ටිය නැගී සිටිනවා කියන තැන කතා කරන්නේ කොහොමද? දිඨානුසය පහානේන. දිඨානුසයාගේ ප්‍රහාණයෙන්. ඔබ දන්නවා දිට්ඨි අනුසය. එය මිත්‍යා දෘෂ්ටියනේ. මිත්‍යා දෘෂ්ටිය අනුශය වශයෙන් පවතිනවා. දිඨානුසය කියන්නේ ඒකයි. මිත්‍යා දෘෂ්ටියේ යෙදීමක් තියෙනවා. එහි අනුශය වශයෙන් පැවැත්මකුත් තියෙනවා. එතකොට මේ දිඨානුසයාගේ ප්‍රහාණයෙන් මේ මිත්‍යා දෘෂ්ටි සහගත දිට්ඨි අනුසයේ ප්‍රහාණයෙන් සමුච්ඡේද වශයෙන් මුළුමනින්ම සම්පූර්ණ වශයෙන්ම ද්වාසට්ටි බෙහෙතතෝ මිච්ඡාදිට්ඨිතෝ වුට්ඨාති. දෙසටක් බෙහෙද ඇති මිත්‍යා දෘෂ්ටියෙන් නැගී සිටින. එතකොට මිත්‍යා දෘෂ්ටියේ කෙනෙකුට මේ 62ම මිත්‍යා දෘෂ්ටි එක පුද්ගලයෙකුට තියෙනවා කියන එක නෙමෙයිනේ පිටුතුනේ අදහස් වෙන්නේ. කෙනාට ඒ මට්ටමින් මිත්‍යා දෘෂ්ටිය උපදින්නට පුළුවන්. ඒ තරාතිරමාන අවස්ථාවන්. එතකොට ඒ කවර අවස්ථාවකදී උවත් තිබෙන මිත්‍යා දෘෂ්ටිය සහ නැවත මිත්‍යා දෘෂ්ටියට වැටෙන්න තියෙන ඉඩකඩ දෙසටක් මිත්‍යා දෘෂ්ටි අතරින් කවරකට හෝ වැටෙන්න තියෙන ඉඩකඩද සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණයට ලක් වෙනවා මෙන්න මේ කියන සෝතාපට්ටි මාර්ගක්ෂණයේදී. සෝතාපට්ටි මාර්ගක්ෂණය. එතකොට මේ මාර්ගක්ෂණයෙන් තමයි සම්පූර්ණ මේ එයි නැගී සිටීම සිද්ධ කරන්නේ. මිත්‍යා දෘෂ්ටියෙන් නැගී සිටීම කියන එක සිද්ධ කරන්නේ අන්න එතනින්. ඊළඟට ඒහා සංප්‍රයුක්ත කෙලෙස් ධර්ම ටිකක් තියෙනවානේ. සෝතාපට්ටි මග්ගක්ඛනේ තදනුවත්තක කිලේසේහිච ඛන්දේහිච වුට්ඨාති. සෝවාන් මාර්ගයෙන් අර මිත්‍යා දෘෂ්ටියෙන් නැගී සිටිනවා විතරක් නෙමෙයි තදනුවාර්ථික ක්ලේශයන්ගෙන් සහ ස්කන්ධයන්ගෙන්ද නැගී සිටිනවා. මොකද්ද මේ තදනුවත්තක කිලේසේහි කියන එකකින් අදහස් වෙන්නේ? ඒක දක්වනවා මෙන්න මෙහෙම. තදනුවත්තක කිලේසේහි ඉති කියලා කියනවා. මම ඒක සිංහල තේරුම් පිටුතුන්ට කියන්න. මිත්‍යා දෘෂ්ටි සංප්‍රයෝගයෙන් සහ මිත්‍යා දෘෂ්ටි උපනිශ්‍රයෙන් වන උපන් නානාවිධ කෙලෙස් වලින් කෙලෙස් ධර්මයන් තියෙනවා පින්වතුනි. මිත්‍යා දෘෂ්ටිය යෙදිලා හටගන්න කෙලෙසුත් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය නොයෙදී හටගන්න කෙලෙසුත් තියෙනවා. පැහැදිලිනේ? දැන් ඔබට හිතෙන්න පුළුවන් ඔක්කොම මිත්‍යා දෘෂ්ටිය නිසාද හටගන්නේ කියලා. නෑ. මිත්‍යා දෘෂ්ටිය නිසා මිත්‍යා දෘෂ්ටිය සංප්‍රයෝග වෙලා හටගන්න ඒවාත් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය නොයෙදී හටගන්න කෙලෙසුත් තියෙනවා. ඒක පැහැදිලි කරගන්න මෙතනින් මේ කාරණාවෙන් සෝවාන් ආර්යයන් වහන්සේට මිත්‍යා දෘෂ්ටිය තියෙනවද? මිත්‍යා දෘෂ්ටිය නැහැ. මිත්‍යා දෘෂ්ටියෙන් හටගන්න කෙලෙස් ටිකක් නැහැ උන්වහන්සේට. හැබැයි සියලු කෙලෙසුන්ගෙන් නිදහස්ද? සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා නම් සෝවාන් ආර්යයන් වහන්සේ නමකට ගිහි ජීවිතයක් ගෙවන්න පුළුවන් කමක් නැහැ නේ. දරු මල්ලෝ හදාගෙන ආවාහ විවාහ වෙලා ගිහි ජීවිතයක් ගෙවන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ කෙලෙස් තියෙනවා. එහෙනම් හැම ක්ලේශයක්ම මේ මිත්‍යා දෘෂ්ටියම සංප්‍රයෝග වෙලා හට ගන්නවා නෙමෙයි. එහෙම හට ගන්න ඒවත් තියෙනවා නැති ඒවත් තියෙනවා. එතකොට ප්‍රත්‍යඥයෙක් කියනකොට ප්‍රත්‍යඥ සත්වයෝ ගත්තම ඒගොල්ලන්ටත් අර මිත්‍යා දෘෂ්ටිය යෙදිලා හට ගන්න කෙලෙස් තුත් තියෙනවා. දැන් හිතන්නකෝ කම්මස්සගත සම්මාදිට්ඨිය තියෙන කෙනෙක් කියලා. එතකොට ඒ කෙනා මේ කෙලෙස් අරමුණු කරන්නේ අර මිත්‍යා ලබ්ධීන් අදහස් කරගෙන නෙමෙයිනේ. මිත්‍යා ලබ්ධී මිත්‍යා දෘෂ්ටියෙන් අදහස් කරගෙන නෙමෙයි. ඒ ඔය විදිහට අර ප්‍රත්‍යඥ කෙනාගේ කෙලෙසුන්ගේ බෙහෙදය වෙනත් මානයක තියෙනවා, වෙනත් මට්ටමකින් පවතිනවා.
රහත් ඵලයටපත් නොවූ ඊට මෙහා ඉන්න ආර්ය ශ්‍රාවකයන්ගේ මට්ටමේ කෙලෙස් ඒ වෙනත් මට්ටම් වලින් පවතින බවත් තේරුම් අරගන්නට ඕන. දැන් අපි මේ විතර කතා කරනකොට තියෙන දෙයක් තමයි සමහර අය හිතනවා සක්කාය දිට්ඨිය දුරු වුණාට පස්සේ සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨිය දුරුයි. සක්කාය දිට්ඨිය දුරු වුණාට පස්සේ කොහොමද ඇයි මේ ආපහු රැවටිලා කෙලෙස් හටගන්නේ? දැන් මම මගේ කියලා රැවටෙනවා. සෝවාන් ආර්යයන් වහන්සේ වුණත් ධර්මයේ මෙනෙහි නොකරන අවස්ථාවන්හිදී ආපහු අර කෙලෙස් ශාස්ත්‍රවන්ට එකතු වෙනවනේ පින්වතුනි. එතකොට තමන් හැටියට දකිනවා, තමන්ගේ බිරිඳ, තමන්ගේ ස්වාමියා, තමන්ගේ දරු මල්ලු හැටියට දකිනවා. දැන් ඔබ දන්නවා විසාකාව සෝවාන් වුණේ බොහොම පුංචි කාලෙදී. ඊට පස්සේ විවාහ ප්‍රාප්ත වුණා, දරුවොත් හදාගත්තා. ඉතින් දරු මල්ලොත් එක්ක කටයුතු කරගෙනත් ගියා. ඒකට හැම තැනම මේ ධර්ම මානසිකාරයෙන් පැවතුවා නෙමෙයි ආශ්‍රවයන්ට එකතු වෙලා හිටියනේ. ඒකට ඒ වගේ තැන් වලදී මේ මම වශයෙන් දකිනකොට මම වශයෙන් දකින්න නැත්නම් කෙලෙසුන්ගේ පැවැත්මක් නෑ. ඒතර මම වශයෙන් දකින්න කොහොමද සක්කාය දිට්ඨිය දුරු කරානම් කියලා සමහර උදවිය විමතීන් ඇති කරගන්නවා. පින්වතුනි මතක තියාගන්න කාම ආශ්‍රවය අවිද්‍යා ආශ්‍රවය දුරු වුණේ නැහැ සෝවාන් වෙනකොට. ඔබ දන්නවා කාමාසව, භවාසව, දිඨාසව, අවිජ්ජාසව කියලා ආශ්‍රව හතරක් තියෙනවා චතුරාශ්‍රවයන්. දිඨාසවේ විතරයි දුරු වුණේ. මිත්‍යා දෘෂ්ටියක් නැහැ. මේ තමන්මයි, මේ රූපය ආත්මයක්මයි. අන්න ඒ අදහස දුරුයි. හැබැයි අවිද්‍යා ආශ්‍රවය දුරු වෙලා නැහැ. කාමාශ්‍රවය දුරු වෙලා නැහැ. ඒ නිසා නැවත නැවත මේ ආරම්මන හම්බ වෙනකොට සත්වයෝ පුද්ගලයෝ කියලා රැවටෙනවා. රැවටුණාට පුද්ගලයෙක් හැටියට දැක්කට කිසිම තැනකදී මේ පුද්ගලයාමයි ඒකාන්තයෙන් මේ පුද්ගලයාමයි කියන මිත්‍යා දෘෂ්ටිය ඒ සිතේ ඇත්තේ නැහැ. එච්චර පහතට ඒ හිත වැටෙන්නේ. ඒ නිසා තමයි පින්වතුනි අපායගාමී මට්ටමේ කෙලෙස් රැස් කරන්න තරම් ඒ සිත බලවත් නොවේ. කෙලෙස් තියෙනවා හැබැයි අපායගාමී මට්ටමට වැටෙන්න තරම් රළු නැහැ. ඒ සිතේ එච්චර කෙලෙස් බහුල වේදෙන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටියගේ ප්‍රහාණයත් සමග. එතකොට මේකදී මේ පෙන්වන්නේ මිත්‍යා දෘෂ්ටි සංප්‍රයෝගයෙන් සහ මිත්‍යා දෘෂ්ටි උපනිශ්‍රයෙන් උපන් නොයෙක් කෙලෙස් වලින්ද නිදහස් වෙලා යනවා. දැන් හිතන්නකෝ සතෙක් මරන්න හිතන තැනක සත්ව ඝාතනයක් කරන්න හිතනකොට පින්වතුනි එතන තීව්‍ර හිතක් නේ අධික ද්වේෂ සහගත සිතක් තියෙන. ඒකට ඒ වගේ මට්ටමකට හිතපත් වෙන්නේ නැහැ සෝවාන් ආර්යයන් වහන්සේ නමකදී. ඒකයි සෝවාන් ආර්යයන් වහන්සේ නමක් ආර්යකාන්ත සීලයක ඉන්නවා කියලා කියන්නේ උන්වහන්සේගේ සිත අර වගේ ලාමක තත්වයන්ටපත් වෙන්න තරම් හීන ගතියක් නැහැ. ඒ ලාමක මට්ටම ඉක්මවලා ඉවරයි. ඒ පහත්ම මට්ටම ඉක්මවලා ඉවරයි. ඒ නිසා තමයි ආර්යයන් වහන්සේ නමක් කියලා කියන්නේ. ප්‍රතග්ජන භූමියෙන් නැගී සිටපු ආර්යයන් වහන්සේ නමක් කියන්නේ. එතකොට මෙතන මේ කියන ඒ කෙලෙසුන්ගේ සහ ස්කන්ධයන්ගෙන් දෙක ඔබ දන්නවා කෙලෙස් දෙන්නේ ඒ බඳු ස්කන්ධයන් ආශ්‍රය කරනකොට ඒ කෙලෙස් සහ ඒ බඳු ස්කන්ධයන්ගෙන්ද නිදහස් වෙනවා. ඒත් එක්කම දැන් ඔය අභිධර්මයේ වගේ හදාරපු පින්වතුන් ඉන්නවනේ විශේෂයෙන් ඔය අභිධර්මාර්ථ සංග්‍රහය වගේ පොතක් හදාරපු කෙනෙක් ඉන්නවනම් ගොඩක් අය අභිධර්මය හදාරනවා කියලා අභිධර්මාර්ථ සංග්‍රහය තමයි මේ කියවන්නේ අභිධර්ම පිටකේ කියන ගොඩක් අඩුයි. ඒ වගේ කෙනෙක් ඉන්නවා නම් ඒ අයටත් දැනගන්න පුළුවන් මේ මිත්‍යා දෘෂ්ටි දුරාට පස්සේ එතනදී අර ඔබ දන්නවා මේ අකුසල් සිත්වල තියෙනවනේ ditthi සම්පයුක්ත සිත් හතරක් ditthිගත සම්පයුක්ත කියලා. අන්න ඒ ditthිගත සම්පයුක්ත සිත් හතරෙන් සහ විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා සෝවන් මාර්ගයට. සෝවන් මාර්ගය උපදව ගත්තාම ඒකෙන් තමයි ඉපදීම සම්පූර්ණ දුරු කරන්නේ. ඊට පස්සේ ආයේ ditthිගත සම්පයුක්ත අසංකාරික සිත්, ditthිගත මේ සම්පයුක්ත සසංකාරික සිත් අන්න ඒ වගේ සිත් උපදින්නේ නැහැ. දෘෂ්ටිය දුරු කරපු නිසා විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත උපදින්නේ නැහැ. ඔබ දන්නවා අර ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වෙනවනේ. අන්න ඒක නිසා. දොර ඒ විදිහට මෙන්න මේ සෝවාන් මාර්ගක්ෂණයේදී ඒ මිත්‍යා දෘෂ්ටියෙන් සහ ඒහා යෙදිච්ච කෙලෙසුන්ගෙන් නැගී සිටීම සිද්ධ කරනවා. මෙතන මේ පෙන්වන්න පින්වතුනි
සම්මා දිට්ඨිය ඔබ දන්නවා අරියෂ්ඨාංගික මාර්ගයට මාර්ගඵලයන්පත් වෙන්නේ. දර්ශනාර්ථයෙන් තමයි සම්මා දිට්ඨිය තියෙන්නේ. ඒ නිසා තමයි මිත්‍යා දෘෂ්ටියෙන් නැගී සිටින්නට පුළුවන්කම තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටියෙන් නැගී සිටින්නට නම් දර්ශනය තියෙනටම ඕනේ. ඒතකොට දර්ශනාර්ථයෙන් තමයි සම්මා දිට්ඨිය යෙදিলা තියෙන්නේ. ඒක සම්මා සංකප්පය දෙන්නේ කොහොමද? සම්මා සංකප්පය දෙන්නේ දර්ශනාර්ථයෙන් නෙමෙයි, අබිනිරෝපණාර්ථයෙන්. අබිනිරෝපණාර්ථයෙන් කියලා කියන්නේ අරමුණට නගා සිටුවීම හැටියට. දැන් මෙන්න මේ වගේ තරක් ගත්තම අබිනිරෝපණට්ඨේන සම්මා සංකප්පෝ මිච්ඡා සංකප්පා ගොට්ඨාති. එතකොට මේ සම්මා සංකප්පය අරමුණට නැගී ඔබ තේරුම් ගන්න ලේසියට මේ සිංහලෙන් ලියලා තියෙන වරහන් විතර අරමුණට නැගීම අර්ථයෙන් කියලා අබිනිරෝපණට්ඨේන කියන්නේ ඒකයි. එතකොට අරමුණට නැගීම අර්ථයෙන් තමයි සම්මා සංකප්පය මිච්ඡා සංකප්පයෙන් බැහැර වෙන්නේ. සම්මා සංකප්පයෙන් කරන්න පිටුදුන නිරන්තරයෙන් මේ අරමුණ නගලා දෙන එකනේ. ඇත්ත දකින්න අවශ්‍ය භූමිකාව අරමුණට නගා දෙනවා සම්මා සංකප්පයෙන්. නැත්තම් මේ දර්ශනය උපදව ගන්නට බැහැනේ. ඒකනේ අපි යෝනිසෝ මනසිකාර්යය පවත්වනවා කියලා කියන්නේ මේ නැවත නැවත මෙනෙහි කර ඒ අරමුණට නගා සිටුවමින් තමයි දර්ශනය සම්පූර්ණ කර ගැනීම සඳහා වෑයම් කරන්නේ. ඒතකොට සම්මා දිට්ඨිය දර්ශනාර්ථයෙන් මිත්‍යා දෘෂ්ටියෙන් නැගී සිටින්න කටයුතු කරනකොට සම්මා සංකප්පය අබිනිරෝපණාර්ථයෙන් අරමුණට නැගීම් අර්ථයෙන් මිත්‍යා දෘෂ්ටියෙන් නැගී සිටීමට කටයුතු සිදු කරනවා. ඔය විදිහට ආරියෂ්ඨාංගික මාර්ගයේ අංග ටික යෙදලා තියෙන්නේ ඒ ආකාරයන්ගෙන්. ඉතින් අද ඔබට මේ කියා දුන්නේ මග්ග ඥානය පිළිබඳව දැනගත යුතු මූලික කාරණා කිහිපයක්. මේවා ගැන ගොඩාක් දේ කතා කරන්න තියෙනවා. අපි ඊළඟ වැඩසටහනේදී ඔබට තව ධර්ම කාරණා ටිකක් පැහැදිලි කරලා දෙන්න. කවුරුත් මේ වෙලාවෙත් භාවනා සඳහා සූදානම් වෙන්න සියලු දෙනාටම තිරුවන් සරණයි. කාරුණික සත්පුරුෂ පින්වතුනි, සියලු දෙනාම ධර්ම ශ්‍රවණය කළා, භාවනාවේ නිරත වුණා. ඒ වගේම ICTB ආයතනය වෙනුවෙන් වාර්ෂික දායකත්වයත් ආරාම පූජා දායකත්වයත් දරන පින්වතුන් විසින් බොහෝ කුසල් සම්පාදනය කළා. ඔබ සියලු දෙනාගේ දායකත්වයන් නිසා තමයි මේ විදිහට බොහෝ දෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන්නට මේ ඉඩ අවස්ථාව සැලසෙන්නේ. ඒ වගේම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඔබ විසින් ඉතාමත් උතුම් දායකත්වයක් දරන්නේ අනාගතයේදී මේ ආයතනය මගින් සිද්ධ කරන ඒ උතුම් වූ ශාසනික සියලු කටයුතු වෙනුවෙන් ඔබගේ දායකත්වයන් සපයලා අප්‍රමාණ කුසල සම්භාරයක් රැස් කර ගන්නට යෙදෙන්න. ඒ වගේම අද දවසේදී ආරාම පූජා දායකත්වයේ දරන පින්වතුන් වන්නේ කුමුදුමල් හෙට්ටිආරච්චි යන මේ සත්පුරුෂ සදහැබර පින්වතුන් විසින් අපිට පසුගිය දවස් 2-3ක පුණ්‍යානුමෝදනා කරන්නට නොහැකි වුණා. 21 වෙනි දින දායකත්වයෙන් කටයුතු කළේ රූපා හේරත් මහත්මිය, අවන්ති මහත්මිය, චම්පිකා පාදුක මහත්මිය, දමින්ද හිරිමුතුගොඩ යන මේ පින්වත් පිරිස විසින්. ඒ වගේම 20 වෙනිදා දායකත්වයෙන් කටයුතු කළේ වින්ද්‍යා ගාල්ලගේ මහත්මිය, රංගද සිල්වා මහත්මයා සහ ස්ටෙලා ගුණතිලක පින්වත් මහත්මිය විසින්. 19 වෙනි දින දායකත්වයෙන් කටයුතු කළා සිඩ්නිහි වාසය කරන හිරෝෂ දිසානායක පින්වත් මෙල්බර්න් වල වාසය කරන හිරෝෂ දිසානායක මහත්මයා සහ නීල් ජයසූරිය මහත්මයා. ඒ වගේම 18 වෙනි දින දායකත්වයෙන් කටයුතු කළේ සුනේත්‍රා ජයසුන්දර මහත්මිය, ප්‍රීති ජයසුන්දර මහත්මයා, ඕෂධී බන්නැහැක, ආනන්ද බන්නැහැක යන මේ සදහැබර පින්වතුන් විසින්. ඔබ සියලු දෙනාටම මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරනවා උතුම් වූ දායකත්වයේ සැපීම නිමිත්තෙන්. මේ විදිහට පින්වත් ඔබ සියලු දෙනාම රැස් කරගත් කුසල් අපි දැන් අනුමෝදන් කළ යුත්තන්ට අනුමෝදන් කරමු. මුලින්ම ලෝසසුන් ආරක්ෂා කරන ඔබ අප සුරකින්න සියලු දෙවි දේවතාවෝ මේ පින් අනුමෝදන් වෙත්වා කියා සාදුකාර දී දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම නමින් නැසීමිය පරලොව ගිය මව්පිය ගුරුවරයා ආදී සියලු ඥාති හිතයිශීන් ප්‍රමුඛ පින් කැමති හැම සත්වගද මේ පින් අනුමෝදන් වෙත්වා දුකින් මිදී සුවපත් වී නිවනින් සැනසෙත්වා කියා සාදුකාර දී පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වත් ඔබ සියලුම දෙනාටත් දරුවන් ඇතුළු පවුලේ සියල්ලන්ටම රත්නත්‍රය අනන්ත ගුණ බලයෙන් මේ පින් බලයෙන් දෙව් රැකවරණින් හැම යහපතක්ම සැලසේවා
නිදුක් නිරෝගී සුවපත් භාවයේ වේවා දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා සංසාර ගමනත් සුවපත් භාවයටමපත් වේවා ලෞතර නිර්වාණ සුවයෙන් සැනසෙන්නට ඔබ හැම දිනාටම මේ කුසල් හේතු වාසනා පාරමී වේවා කියලා සාදුකාර දී නිවන් ප්‍රාර්ථනා කරගන්න. සෑම දිනාටම පෙරවන් සරණයි.